මේ නියගේ ඉක්මනට ගුරු වෙලා හොඳ මිනිස්සුන්ට ටික අතම් දෙවියන් වල වැඩි කරන මිනිස්සුන්ට කර්මය කරොත් ඉඳලා කරොත් දරුවෝ ලැබෙනවා. සියලු දේ නැසෙන සුළුය. නුක්මාව කුසල කරන්න. මහා බුදුරන් වහන්සේ ලෝකවාසීන්ට ප්‍රකාශ කර ඇත. ඉතින් මේ නියගයයි මේ එන්නේ ඉදිරියට වියලි පෙසුණියක් තමයි අපට ලැබෙන්නේ. මේ වියලු දේශගුණ කලාපවලදී වැරදි කරන පුද්ගලයන් හට තමා පරිසන්දීම වැඩි වෙන්නේ. තවද රජවරු රජකම් කරනකොට වියලු දේශගුණයක් පවතින කාල සීමාවක් සහ නියගයක් පැමිණෙන්නේ මේ ඒ රජවරුන් පෙර ආත්මයේදී හෝ මේ ආත්මයේදී අපරිමාණ අකුසලයක් කර ඇති බැවිනි. ඉතින් මේ වෙනස ඇති වෙන්නේ මල්ලියාද iPhone Vision TV YouTube channel එක අන්ත අමුට ඉන්නේ. අතන ගොත් එහෙම දැන් මේ ළඟ අපි දැන් සතියට කලින් වීඩියෝ එකක් මම හිතන්නේ. සතියට කලින් දැම්මා. දාලා මේ ආයෙ ගෙනෙන්න හේතු බවට පත් වෙලා තියෙන්නේ මේ සුබාධාමත් එක්ක තමයි අපි ගොඩක් Vision TV YouTube channel කාගාව මේ මෙහෙ වෙන්නේ. මිනිස්සුගේ සම්පූර්ණයෙන්ම මේ පළදීම කාලයක් තියෙනවා මෙතන. ඒ කියන්නේ නියගයක් කියන දේ ඒ කාලේ රජවරුන් රට පාලනය කරනකොට නියගයක් එනවා කියලා කියන්නේ මිනිසුන් වෙන අකමැති. ඒතර රජාගේ පිටින් තමයි ඔක්කොම හිතන්නේ. ඒ කියන්නේ මේ රජා හින්දා තමයි මේ නියගේ පහළ වෙන්නේ කියලා. ඉතින් මේ නියගයක් කියන්නේ මිනිසුන්ට අර පළදෙන කට්ටිය ඉන්නේ. පළදෙන කට්ටියටත් පළදීම අතන හේතුව මේ ප්‍රශ්න උනාට පස්සේ ප්‍රශ්න තියෙනවානේ. ඒ කපටි මිනිස්සුන්ගෙන් ප්‍රශ්න තියෙන ඒවා සම්පූර්ණ ඇරෙනවා. එතකොට සම්පූර්ණයෙන් පළදෙන මම හිතන්නේ සම්පූර්ණ මේ මර්ඩර් කේස් ගොඩක් මේ දැන් අපි රටේ වාර්තා වෙලා තියෙන කේක් ගිහුවා ඒවට සමහර අයිතිකාරයෝ නැහැ. ඔමොම හින්දා වෙන්නයි සමහරට මට හිතෙන්නේ. ඊට අමතරව දැන් මේ දෙමාපියෝ පිරිහිලා තියෙන දෙමාපිය දරුවෝ පරතරයක් නැහැ. මේ පිරිහෙනකොට සමාජය හදන්න තමයි මේ මං හිතන්නේ මේ නියගේ එන්නේ. ඒ කියන්නේ දියසෙන් කුමාරයා සමහරට පහර වෙන්න ළඟයි කියලා හිතන්න පුළුවන්. දැන් දියසෙන් කුමාරයා කරුණු ටික අපි දාලා තියෙන සමහර ස්ථානවල එක ස්ථානයක් පාදේ කරගෙන සමහර පුද්ගලින් එක එක විදියට ශ්‍රීපාදේ අනුව වර්ණනා කරනවා කියන අපිට මේක හිතන්න පුළුවන් මේ නිය කියන කාල සීමාවක් තමයි එන්නේ කියලා. මොකද හේතුව ශ්‍රීපාද කියන්නේ පුද බුම. ශ්‍රීපාදයේ පහසුවෙන් ගිහිල්ලා ශ්‍රීපාද යන කාල සීමාවකුත් තියෙනවා. ශ්‍රීපාද සාමාන්‍ය උදේ නැග්ගට පස්සේ ආය රැ පහන් කරන්නේ නැහැ කඳුවාවට. එහෙම තමයි ශ්‍රීපාද මේ වෙලාව තියෙන්නේ. ශ්‍රීපාද නැගිනකොට වයසක මිනිස්සු පවා නගිනවා. ඉතින් මේ සම්පූර්ණ සිස්ටම් එකේ පළදෙන කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. මේ DSN TV YouTube channel ගාන පුදුන්තරම් කුසල කරන්න. කිතා කුසල කරන්න. ආයි ඉතින් මේකේ සුපිරිම ගියවල ප්‍රශ්න පාව වෙන්න පුළුවන්. ආයතනයේ ප්‍රශ්න පාව වෙන්න පුළුවන්. මිනිස්සු මොකක් කරේ පටන් ගන්නවා නම් ඒ ප්‍රශ්න පාව වෙන්න පුළුවන්. මේක ලොකු විපර්යාසයක් වෙන මේ නියගයක් තමයි මේ එන්නේ. මේ නියගෙන් සතාසූපාවට ඇති වෙන්න සතාසූපාව පින් කරලා තියෙන කට්ටිය එයා ඒ කිසිම කරදරයක් නැතුව ඉන්නවා. සතාසූපාගෙන එක කොටා කා කොටාගෙන ඉන්න සත්තු මේකෙන් අන්තරා වෙන්න පුළුවන්. ඊට අමතරව මිනිස්සුන්ගේ පවා ලොකු වැරදි කරන කට්ටිය මේකෙන් පළදීමට ලක් වෙන්න පුළුවන්. ඉතින් අපි හදිස්සියම ගෙනාවේ මේක අපි නියගේ ගොඩක් බය වෙන්න එපා. ඕකට ධර්මයේ හැසිරුණ කට්ටිය. මේ දක්වා බෝධි පූජාවලට ගිහිල්ලා තමන්ගේ මේ දරුවන් ඒ සලකලා කරලා මේ සම්පූර්ණ ශිෂ්ටාචාරය හදාගෙන මේ සංස්කෘතිය මේ බුද්ධහම පළව කරන පිරිසක් ඉන්නවනේ. මේ පළව කරන පිරිසට කිසිම කරදරයක් වෙන්නේ නැහැ මෙතන. මෙතන කිසිම කරදරයක් ඒක ඇති වෙන්නේ නැහැ සබදාහම මේක කියලා තියෙන එක පුද්ගලයෙක්ට. මේ පුද්ගලයා මේක හංගනවා. මේ හංගන්නේ ඇයි? අපි යලි දවසේ මොන හරි වීඩියෝ කරනවා සමු ගන්නවා. මේ ඩිෂන් ටීම් යනවා සමු. හංගන්නේ මොකුත් නෙමේ හංගන්නේ ලෝකවාසී ජනතාවේ දුක් විඳින මිනිස්සු බේරා ගැනීමට